හරි අයිබෝන්න මොටම අද අපි හදන්න යන්න පුතේ 2012 A-level සමීකරණ ගාන. හරි. එතකොට 2012 A-level සමීකරණ ගාන හදන්නේ මේක ලේසිම ගානක්. මම හිතන්නේ A-level ඉතිහාසයේ ඇවිල්ලා තියෙන සමීකරණ ගණන් වලින් ලේසිම ගාන තමයි 2012 A-level ගාන. එතකොට අපි හදලා බලමු. මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මම හිතන්නේ හරියට හදන ළමයාට මේකට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් මම පැහැදිලි කරලා හදන්නම්. මම ආකෘති දැම්ම රූල් කරගෙන තියෙන්නේ. ආකෘති නම් ඉතින් කැතයි දෙයට නිකන් ඔහේ ගහලා තියෙන්නේ. ලස්සනට බල කරන්න බෑ මේක. එහෙනම් අපි හදලා බලමු. මේ ඔක්කොම ටික අපි හදනවා. දැන් මම මේක රෙකෝඩ් කරන වෙලාවේ මම මේක කරන්නේ 2025 උසස් පෙළ. කියන්නේ මේක රෙකෝඩ් කරන වෙලාවේ තියෙන ආසන්නම එක්සෑම් එක 2025 ලෙවල් එක්සෑම් එක. මේ වෙද්දි අද ඉකෝන් පේපර් එක තිබ්බා. එතකොට මේක මම කරන්නේ 2025 ලෙවල් එක්සෑම් එක ටාගට් කරගෙන. එතකොට මේක කවදා හරි අනාගතයේදී මේක බලන දරුවොත් ඇතිනේ තව කල් ගියාට පස්සේ. ඉතින් ඒගොල්ලන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි. හැම පාඩමක්ම මම ඩේලි එක්සෑම් එක වෙනකම් 2012 ඉඳලා 2024 වෙනකම් හැම ගානක්ම ඕගොල්ලන්ට දාලා දෙනවා. මේ විදිහට සාකච්ඡා කරලා දෙනවා. එක්සෑම් එකට කලින් දවසේ හරි දවස් දෙකකට වගේ කලින් මගේ සියලුම YouTube ටික අරගෙන හැම පාස් පේපර්ස් ගානක්ම පාඩමෙන් පාඩමට හදලා බලලා යන්න. එතකොට ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් එක්සෑම් එකේදී නේද? හරි. එහෙනම් මේක වැඩි වෙලාවක් යන්නේ නැති නිසා මේක හදමුද අපි? මේක හදලා බලමු. ලොකු වෙලාවක් යන ගානක් නෙමෙයි. හරි. රයිට්. එතකොට අපි ගාන පොඩ්ඩක් කියවලිමු ළමයිනි. 2012 1 දින කේවලස්වාමී ව්‍යාපාරයක් වූ දිලානි වෙළඳ ව්‍යාපාරයේ ශේෂපත්‍රය පහත දී ඇත. පුතේ ඒ කාලේ ශේෂපත්‍රය කියලා හැඳින්වුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඉස්සර කියපු නම තමයි ශේෂපත්‍රය කියලා කියන්නේ. දැන් ඉතින් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන එකනේ භාවිතා කරන්නේ. ඔය තියෙන පුතේ අපේ ආරම්භක ශේෂ ටික. ඔය තියෙන අපේ මොන ටිකද? ආරම්භක ශේෂ ටික. ඒ නිසා අපි ආරම්භක ශේෂ ටික දාගමු. තව විශේෂ දෙයක් තියෙනවා මේ කවුන්ටින් කරන දරුවන්ට දැනගන්න ඕනේ. ඔයා ගාන හදන්න පුතේ දහස් වලින් නම් අනිවාර්යයෙන්ම ගාන උඩින් ඔයා ගාන හදන්නේ දහස් වලින් කියන එක පෙන්වන්න. ගොඩාක් ළමයි ඒක පෙන්වන්නේ නැහැ. ඒක දැම්මේ නැහැ කියලා ලකුණු කපන්නේ නැහැ. නමුත් ඒක පෙන්වන එක වටිනවා. හරි. එහෙනම් අපි මේ ශේෂ ටික දාගෙන යමුකෝ. ලී බඩු තියෙනවා. මම ඉතින් මේ කෙටියෙන් ලියලා තියෙන්නේ. මට ඉතින් හරිය මම මේක කටුවට තමයි මම ගාන හදන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මාත් එක්කම පොතක් අරගෙන කොලයක් අරගෙන මාත් එක්කම ගාන හදමු අපි. ලී බඩු 120ක් තියෙනවා. එහෙනම් ආරම්භක ශේෂ ටික දාගෙන යන්න. ලී බඩු තියෙනවා පුතේ 120යි. තොගේ තියෙනවා 70ක්. ඔහොම දාගෙන යන්න අපි. තොගේ තියෙනවා 70යි. ණය ගැතියෝ තියෙනවා 10යි. දැන් නම් ණය ගැතියන්ට වෙළඳ ලැබිය යුතු දෑ කියන වචනේ තමයි ගොඩක් භාවිතා වෙන්නේ. මුදල් තියෙනවා 30යි. හිමිකම තියෙනවා 180යි. හිමිකම තියෙනවායි කෙරෝලම තීරුවේ. එතනදී පොඩක් පේලිය මාරු වෙලා තියෙනවා. ණය හිමියෝ 50යි. ඔන්න එහෙනම් ගානක ඕනම සමීකරණ ගානක දරුවනේ ආරම්භක ශේෂ දීලා තියෙනවා නම් ඔයා ගණුදුරු ටික ආදේශ කරන්න කලින් ආරම්භක ශේෂ ටික දාගෙන ඉන්න. යමු ඊළඟ පස්සේ 2012 ජනවාරි මාසයේදී පහත සඳහන් ගණුදුරු හා සිද්ධි සිදුවිය. මොනවද බලන්න වෙලා තියෙන්නේ? ඒ ටික එකිනෙකට ආදේශ කරගෙන යන්න. අපි බලමු ළමයිනේ පළවෙනි එක කියවලා අපි ආදේශ කරමු. පළවෙනි එක කියවලා අපි ආදේශ කරමු. භාණ්ඩ අපිට මුදලට 40000කට වික්කලු. මේ භාණ්ඩවල පිරිවැය 30000යිලු. 30000ක තොගයක් 40000කට විකුණලා. එහෙනම් කීයක තොගයක්ද වික්කේ? 30ක තොගයක් 40කට. එතකොට 30ක තොගයක් විකුණනවා කියන්නේ අපේ 30ක තොගයක් ගනුදෙනුකාරයාට ගෙනියන්න දෙනවා. එතකොට 30ක තොගයක් ගෙනියන්නදී අපේ තොග මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? එහෙනම් අපේ 30ක තොගයක් ගනුදෙනුකාරයාට ගෙනියන්න දෙනවා. එතකොට අපේ තොගවත්කම අඩු වෙනවා 30යි. කීයකටද වික්කේ? 40කට. අත්පිටද ණයටද? අත්පිට. ඒ කියන්නේ එවෙලෙම අපේ අතට 40ක් මුදල් ලැබෙනවා. එතකොට එවෙලෙම අපේ අතට 40ක් මුදල් ලැබෙද්දී අපේ මුදල් මොකද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා නේද? මුදල් වත්කම වැඩි වෙනවා 40යි. මුදල් වත්කම වැඩි වෙනවා 40යි. දැන් වැඩේ ඉවරද? නෑ. මොකද්ද බලන්න ඕනේ? ලාභද පාඩුද කියලා බලන්න ඕනේ. එහෙනම් පුතේ බලන්න කීයක තොගයක්ද වික්කේ? 30ක තොගයක්. කීයකටද වික්කේ? 40කට. එතකොට 30ක තොගයක් 40කට විකුණද්දී ලාභයි. කීයක් ලාභද? 10ක් ලාභයි. ලාභ නම් මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ලාභය 10යි. හිමිකම වැඩි වෙනවා. ලාභය 10යි. ඔච්චරනේ කතාව. එහෙනම් අපි යමු අංක දෙකට.
මම ඉතින් බොහොම ස්ලෝ එකේ උගන්වන්නේ අනවශ්‍ය කලබලයක් අනවශ්‍ය වේගයක් තියාගන්න නැතුව. හරි. ඉතින් අපි මේ විදිහට හදාගෙන යමු. අංක 2 35000ක වටිනාකම ඇති භාණ්ඩ ණයට ගත්තලු. අලුතෙන් 35ක තොගයක් අරගෙන ණයට. අලුතෙන් 35ක තොගයක් ණයට ගත්තා නම් පුතේ මොකද වෙන්නේ? අලුතෙන් අපි තොගයක් ගන්නවනේ. අලුතෙන් අපි තොගයක් ගන්නවා නම් අපේ තොගය මොකද වෙන්නේ? වැඩි වෙනවා නේද? එහෙනම් අපේ තොගවත්කම වැඩි වෙනවා. තොගවත්කම වැඩි වෙනවා 35යි. ඒක ගත්තේ දැන් අපිටද? නෑ ණයට. ඒ කියන්නේ වෙලෙම සල්ලි ගෙවලා නෑ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් මේකට සල්ලි ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි නම් වගකීමක්. අපි භාණ්ඩ ණයට ගද්දී ඇති වෙන වගකීම මොකක් කියලාද කියන්නේ? වෙළඳ ගෙවිය යුතු දෑ නැත්තම් ණය හිමි වගකීම කියලායි කියන්නේ. ඒ නිසා අපේ ණය හිමි වගකීම වැඩි වෙනවා 35කින්. ඔච්චරයි. අංක 3. බලන්න අංක 3 හදමු. 1.8 දින මිලදීගත් 5000ක භාණ්ඩ නැවත සැපයුම් කරු වෙත යවවලු. දැන් 1.8 ගත්තානේ අපි මෙන්න 35ක තොගයක් ගත්තා. ගද්දි මොකද උනේ පුතේ? තොගවත්කම වැඩි වෙලා ණය හිමි වගකීම වැඩි වුණා. දැන් මේ ගත්ත එකෙන් 35000න් 5000ක භාණ්ඩ ආයෙ හරවලා යවවලු. දැන් ගද්දි මොකද උනේ? තොගවත්කම වැඩි වෙලා ණය හිමි වගකීම වැඩි වුණා. ගද්දි මෙහෙමනම් පුතේ ආයෙ අවද්දි මොකද වෙන්නේ මේකේ? අනිත් පැත්ත. ගද්දි නම් තොගවත්කම වැඩි වෙලා ණය හිමි වගකීම වැඩි වෙනවා. එහෙනම් ආයෙ අවද්දි මොකද වෙන්නේ මේකේ? අනිත් පැත්ත. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ආයෙ අවද්දි අපේ තොගවත්කම 5කින් අඩු වෙලා ණය හිමි වගකීමක් 5කින් අඩු වෙනවා. අංක 4. භාණ්ඩ ණයට 50000කට වික්කලු. මෙම භාණ්ඩවල පිරිවැය 40යිලු. ආයෙනම් බලන්න 40000ක තොගයක් 50000කට විකුණලා ණයට. 40000ක තොගයක් 50000කට විකුණලා. එහෙනම් කීයක තොගයක්ද විකුණලා තියෙන්නේ? 40ක තොගයක්. ඒතර 40ක තොගයක් විකුණද්දී අපේ තොගය මොකද වෙන්නේ? අපි 40ක තොගයක් ගනුදෙනුකාරයාට ගෙනියන්න දෙනවා. එහෙනම් 40ක තොගයක් ගනුදෙනුකාරයාට ගෙනියන්න දෙනවා නම් අපේ තොගය අඩු වෙනවා 40කින්. එහෙනම් තොගවත්කම අඩු වෙනවා 40කින්. කීයකටද වික්කේ? 50කට ණයට. ණයට. ඒ කියන්නේ වෙලෙම යාගෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. එහෙනම් ලැබිය යුතුයි යාගෙන් සල්ලි නේද? ණයට විකුණද්දී කාවත් දරුවනේ බිහි වෙන්නේ? ණය ගැතියෙක්. ණය ගැතියෝ වැඩි වෙනවා 50යි. දැන් වැඩේ ඉවරද? නෑ. මොකක් බලන්න ඕනද? ලාභද පාඩුද කියලා බලන්න ඕනේ. කීයක තොගයක්ද වික්කේ? 40ක තොගයක්. කීයකටද වික්කේ? 50කට. 40ක තොගයක් 50කට විකුණනවා කියන්නේ ලාභද පාඩුද වැඩේ? ලාභයි. කීයක් ලාභයිද? 10ක් ලාභයි නේද? ලාභයකදී මොකද වෙන්නේ? ලාභෙදී නම් හිමිකම වැඩි වෙනවා 10න්. ලාභයක් නම් හිමිකම වැඩි වෙනවා. අලාභයක් නම් හිමිකම අඩු වෙනවා. ලාභයක් නම් හිමිකම වැඩි වෙනවා. අලාභයක් නම් හිමිකම අඩු වෙනවා. ගණදෙනු අංක 5. ණය ගැතියන්ගෙන් 9000ක මුදලක් ලදා අතර 1000ක් බොල් ණය ලෙස කැපුවලු. දැන් ඔයාට ඕනනම් ඕක ගණදෙනු දෙකකට දාන්නත් පුළුවන්. 9000ක් මුදල් ලැබෙනවා 1000ක් බොල් ණය කපනවා. නමුත් ඉතින් ඔක දෙකකට දාන්න අවශ්‍ය නැහැ. එකපාර දැම්ම හැකි. මෙච්චරනේ කතාව. කීයක් ලැබෙනවද ණය ගැතියන්ගෙන්? 9ක් අපිට ලැබෙනවානේ. 9ක් අපේ අතර සල්ලි හම්බෙනවා. එහෙනම් 9ක් අපේ අතර සල්ලි හම්බෙනවා කියන පුතේ අපේ ලාච්චුවේ සල්ලි 9කින් වැඩි වෙනවානේ. අපේ මුදල්වත්කම එතකොට 9කින් වැඩි වෙනවා. මුදල්වත්කම එතකොට 9කින් වැඩි වෙනවා. ඊට පස්සේ කීයක් බොල් ණය කැපුවද? බොල් ණය කැපුවා 1000ක්. මේක 10 වෙනි හදිසා 1යි. බොල් ණය නම් ව්‍යාපාරයට මොකද්ද? බොල් ණය ව්‍යාපාරයට වියදමක්. වියදමකදී මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. බොල් ණය නම් වියදමක්. වියදමකදී හිමිකම අඩු වෙනවා. දැන් මෙතන ඊළඟ වැඩේ මේක ණය ගැතියන්ට බලපාන්නේ කොහොමද කියන එක. මේක ණය ගැතියන්ට බලපාන්නේ කොහොමද පුතේ? ණය ගැතියන්ගෙන් 9ක් ලැබෙනවනේ අපිට. ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙද්දී අපේ ණය ගැතිවත්කම අඩු වෙනවා 9ක්. ඊට පස්සේ 1000ක් බොල් ණය කපනවනේ. බොල් ණය කපද්දිත් මොකද වෙන්නේ? බොල් ණය කපද්දිත් අපේ ණය ගැතියෝ අඩුම තමා වෙන්නේ. එතකොට 9ක් මුදල් ලැබුණේ නිසා මුදල්වත්කම අඩු වෙලා ණය ගැතිවත්කම අඩු වෙනවා 9කින්. 1000ක් බොල් ණය කපපු නිසා එතනිනුත් තව 1000ක් ණය ගැතියෝ අඩු වෙනවා. එතකොට ණය ගැතියෝ සමස්තයක් විදියට කීයකින් අඩු වෙනවද? ඔක්කොම ණය ගැතියෝ 10කින් අඩු වෙනවා. කොහොමද ණය ගැතියෝ 10ක් අඩු වුනේ? 9000ක් සල්ලි හම්බෙච්ච නිසා 9000ක් අඩු වෙනවා. 1000ක් බොල් ණය කපපු නිසා 1000ක් ණය ගැතියෝ අඩු වෙනවා. එතකොට ඔක්කොම ණය ගැතියෝ 10000කින් අඩු වෙනවා. ගණිතන අංක 6. 12000ක් සේවකයන්ගේ වැටුප් ගෙව්වලු. එන ලේසියිනේ. 12000ක් සේවකයන්ගේ වැටුප් ගෙවනවා. ලාච්චුවෙන් අරගෙන ගෙවනවා 12ක්.
ලාච්චුවෙන් අරගෙන 12ක් ගෙවද්දි ලාච්චුවේ සල්ලි මොකද වෙන්නේ පැටවුනේ? අඩු වෙනවනේ. එහෙනම් අපේ මුදල් වත්කම 12ක් අඩු වෙනවා. ඒ ගෙව්වේ මොකද්ද? සේවක වැටුප්. සේවක වැටුප් අපිට මොකද්ද? වියදමක්. සේවක වැටුප් අපිට වියදමක්. වියදමකදී මොකද උනේ? කලින් බොල්නේදිත් කතා කරා. හිමිකම අඩු වෙනවා. එහෙනම් සේවක වැටුප් අපිට වියදමක්. වියදමකදී හිමිකම අඩු වෙනවා. ගණිතන අංක 7. මම ඉතින් පොඩක් අර යන්නේක කොහොමම ගලාගෙන යනවා. මොකද නැත්තම් වැඩේ අමාරුයි. අතරමැද්දෙන් මුකුත් අනම්මනම් බයිලා ගහන්නේ නැහැ. මොකද නැත්තම් වැඩේ අප්සෙට් යනවනේ. මේක ගාන එක දිගට ඔයා සාමාන්‍ය accounts ගානක් හදනකොට ගානටම දැහැන්ගත වෙලා ගාන හදන්න ඕනි ඉවර වෙනකම්ම. දැන් ගොඩක් ගුරුවරු කරන වැරද්දක් තමයි ගැලපිල්ලක් දානවා මොකක් හරි බයිලාවක් ගහනවා. හරි? ආයෙ මොකක් හරි ගැලපිල්ලක් දානවා ගණුදෙනුවක් දානවා මොකක් හරි කරනවා. එහෙම කරන්න එපා. ගානක් හදනකොට ඉවර වෙනකම්ම කණ්ඩව හදන්න. හරි. එන්න අංක 7. එකයි එක දිනට ණය ශේෂය පියවීමට මුදල් ගෙවූ අතර 5000ක මුදල් වට්ටමක් හම්බ වුණාලු. එහෙනම් එකයි එක දිනට ණය ශේෂය පියවනවා. එකයි එක දිනට කියන්නේ අපේ ආරම්භක ණය ශේෂනේ මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මෙහෙම රවුම් කරන්න යන්න එපා. එහෙනම් අපේ මාසේ පටන් ගන්නකොට ණය හිමි තියෙනවා පුතේ 50000. එහෙනම් අපි ණය හිමියන්ට ගෙවන්න තියෙනවා 50000. නේද? අපි ණය හිමියන්ට ගෙවන්න තියෙනවා 50000ක්. හැබැයි ඒක ගෙව්වලු දැන්. ඒක ගෙවන්න යද්දි ණය හිමියාගෙන් 5ක වට්ටමක් අපිට හම්බුණාලු. ණය හිමියන්ට සල්ලි 50ක් ගෙවන්න යද්දි එයාගෙන් අපිට ලද වට්ටමක් හම්බ වෙලා තියෙනවා 5ක. ඒ කියන්නේ ණය හිමියා කියලා නෑ 50ම ඕනේ නෑ. ඔයා 5ක ඩිස්කවුන්ට් තියාගන්න කියලා. එහෙනම් අපි කීයක් විතරද ණය හිමියට ගෙවන්න ඕනේ? 45ක් විතරයි නේද? අපි ණය හිමියට ගෙවන්න ඕනේ කීයක් විතරද? 45ක් විතරයි. එහෙනම් 50න් 5ක් ඩිස්කවුන්ට් එක. එහෙනම් අපි ඉතුරු 45 විතරක් ගෙවලා තියෙනවා. එහෙනම් කොහොමද පුතේ සමීකරණයට දාන්නේ? එහෙනම් 45ක් ගෙවනවා. එහෙනම් ලාච්චුවෙන් අරගෙන අපි ගෙවන්නේ 45යි. ඒතර ලාච්චුවෙන් අරගෙන 45ක් ගෙවනවා නම් අපේ මුදල් වත්කම මොකද වෙන්නේ? ලාච්චුවේ සල්ලි අඩු වෙනවනේ. මුදල් වත්කම අඩු වෙනවා 45යි. එතකොට කොච්චරක ඩිස්කවුන්ට් හම්බුණාද? 5ක්. ලද වට්ටම් මොකද්ද ළමයිනේ ව්‍යාපාරයට? ලද වට්ටම් අපිට ආදායමක්. ලද වට්ටම් අපිට මොකද්ද? ලද වට්ටම් අපිට ආදායමක්. ආදායමකදී මොකද වෙන්නේ? ආදායමකදී හිමිකම වැඩි වෙනවා. එහෙනම් අපිට ලද වට්ටමක් ලැබුණා 5ක. ලද වට්ටම අපිට ආදායමක්. ආදායමකදී අපේ හිමිකම 5කින් ඉහළ යනවා. දැන් කොහොම හරි අපි සල්ලි ගෙවුවේ කාටද? ණය හිමියටනේ. අපි ණය හිමියට කීයක් ණය වෙලා හිටියද? 50ක් ණය වෙලා හිටියා. එයා කිව්වා 50ම ඕනේ නෑ. ඔයා 5ක් තියාගන්න. ඒක ගෙවන්න ඕනේ නෑ නේද? අපි ඉතුරු 45ම දැන් ඔන්න ගෙව්වා. ඒ කියන්නේ පුතේ අපි ණය හිමියට තව තඹ 7ක්වත් ගෙවන්න ඕනද? නෑ. අපි තව තඹ 7ක්වත් ණය හිමියට ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. ඒ කියන්නේ අපි දැන් ණය හිමි කීයකින්ම බේරලාද? 50කින්ම බේරලා. එහෙනම් අපේ ණය හිමි වගකීම දැන් සමස්ත ණය මුදල 50000ෙන්ම අඩු වෙනවා. සමස්ත ණය මුදල 50ෙන්ම අඩු වෙනවා. තේරෙන්නේ නැත්තම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන් සර් මේ අහවල් ගානේ මෙන්න මෙතන තේරෙන්නේ නැහැ කියලා මම WhatsApp නම්බර් එක දාන්නම්. හරි. 8 වෙනි එක. පෞද්ගලික පරිහරණය සඳහා 5ක මුදලක් අයිතිකරු විසින් ලබා ගත්තාලු. ගැනිල්ලක් නේද? ලාච්චුවෙන් 5000ක් ගෙදර අරන් ගිහිල්ලා. ලාච්චුවෙන් 5000ක් ගෙදර ගෙනිච්චනම් පුතේ ලාච්චුවේ සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? හරි. ලාච්චුවෙන් 5000ක් ගෙදර ගෙනිච්චනම් ලාච්චුවේ සල්ලි අඩු වෙන. ඒතර අපේ මුදල් වත්කම 5කින් අඩු වෙනවා. මුදල් වත්කම 5කින් අඩු වෙනවා. ඒක ගැනිල්ලක්. ගැන්ලි වලදී මොකද දරුවනේ වෙන්නේ? ගැන්ලි වලදී අපේ හිමිකම අඩු වෙනවා නේද? ගැන්ලි වලදී අපේ හිමිකම 5කින් අඩු වෙනවා. ඒක ගැනිල්ලක් නේද ළමයි? ලාච්චුවෙන් අරගෙන ගෙදර ගෙනිච්චා. ඒක ගැනිල්ලක්. අපේ ගැනිලි එනවා මෙන්න මෙතෙන්ට මේ. පේනවද? හරි. ඒකේ අංක 2 අහලා තිබ්බේ සුද්ධවත්කම් පදනම් මත ලාභය ගණනය කරන්න. සුද්ධවත්කම් පදනම් මත ලාභය ගණනය කරන්න මෙන්න මෙහෙම. ලාභය හෝ අලාභය සමානයි. අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. එතකොට මෙතන අපේ ගැනිලි ආපස්සට එකතු වෙනවා. ඒ නිසා මේ කරේ ගැනිල්ලක් අයිතිකාරයා. ඒ නිසා ඒක මෙන්න මෙතන ගැනිලි වලට එකතු වෙනවා. මෙතන ගැනිලි වලට අපි ඒ නිසා ධන 5ක් දාලා තියාගමු. 9. එකයි 18 දින කපාහල බොල් ණය මුදලින් ලැබුණලු. 1.18 කපාහල බොල් ණය මුදලින් ලැබුණලු. 1.18 කීයක බොල් ණයක්ද ළමයිනේ කැපුවේ? මෙන්න මේක ගැන නේද ඔය කියන්නේ පස්වෙනි ගනුදෙනුව. පස්වෙනි ගනුදෙනුවනේ 1.18 උනේ
ණය ගැතියන්ගෙන් 9000ක් ලැබුණා 1000ක් බොල් ණය කැපුවා කියලානේ කියන්නේ මේ තියෙන්නේ බොල් ණයනේ. එතකොට 1000ක් බොල් ණය කැපුවා. අන්නේ කපපු බොල් ණය දැන් ආපහු අපිට හම්බ වෙලා. අන්නේ කපපු බොල් ණය ආපහු අපිට හම්බ වෙලා. එහෙනම් 1000ක් අපේ අතට හම්බ වෙනවනේ පුතේ. එහෙනම් 1000ක් අපේ අතට හම්බ වෙනවා කියන්නේ අපේ ලාච්චුවේ සල්ලි මොකද වෙන්නේ? වැඩි වෙනවා නේද? 1000ක් අපේ අතට හම්බ වෙනවා කියන්නේ අපේ ලාච්චුවේ සල්ලි 1000කින් වැඩි වෙනවා. 1041කින් වැඩි වෙනවා. මගේ නැති ඇදයක් ඇති ඈ ගානට මේ මිම්මට බෝඩ් එකේ හදන්න අමාරුයි. සමහර සර්ලා නම් ඉන්නවා ලස්සනට නිකන් ආයි print කරා වගේ ලස්සනට ලියන සර්ලා ඉන්නවා. මට එහෙම ලියන්න බෑ. හරි මගේ අකුරු උප්පත්තියෙම කැතයි පට්ට කැතයි. ඒ නිසා මේ කරන්න දෙයක් නැහැ. මේ බලා ගන්න. එතකොට කපපු බොල් ණය කාය අපිට ලැබෙනවා. ඒ නිසා අපේ මුදල්වත්කම පුතේ වැඩි වෙනවානේ. මුදල්වත්කම වැඩි වෙනවා. මේක සරලව මෙහෙම මතක තියාගන්නකො. කපපු බොල් ණය කාය ලැබෙනකොට පුතේ ඒක ආදායමක් කියලා මතක තියාගන්නකො. බොල් ණය කපද්දි නම් වියදමක්. ඒ කපපු කාය ලැබෙද්දි ආදායමක් කියලා මතක තියාගන්නකො. ආදායමකදී මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ආදායමකදී මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. එහෙම මතක තියාගන්නකො. අන්තිම එක. ජනවාරි මාසය සඳහා ලීබඩු හා සවිකිරීම සඳහා 3000ක් ක්ෂය වෙන් කරාලු. ලීබඩු සවිකිරීම සඳහා 3000ක් ක්ෂය කරනවලු. ඒ කියන්නේ අපේ ලීබඩු 3කින් ක්ෂය වෙනවා කියන එක. ඒකේ අදහස මොකද පුතේ? අපේ ලීබඩු 3කින් ක්ෂය වෙනවා කියන එක. මොකක්ද ඒකේ අදහස? අපේ ලීබඩු 3කින් ක්ෂය වෙනවා කියන එක. එහෙනම් අපේ ලීබඩු වල අගය 3කින් අඩු වෙනවා. නේද? ලීබඩු 3කින් ක්ෂය වෙනවා කියන්නේ අපේ ලීබඩු වල අගය 3කින් මොනවා වෙනවා කියන එකද? ලීබඩු වල අගය 3කින් අඩු වෙනවා කියන එක. එහෙනම් අපේ ලීබඩු 3කින් ක්ෂය වෙනවා කියන්නේ අපේ ලීබඩු වල අගය 3කින් අඩු වෙනවා. ක්ෂය ව්‍යාපාරයට මොකද්ද? ක්ෂය ව්‍යාපාරයට මොකද්ද? ක්ෂය ව්‍යාපාරයට වියදමක් පුතේ. වියදමකදී මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඔච්චරයි. ඔන්න එහෙනම් ගනුදෙනු ප්‍රධාන ගනුදෙනු 10. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම කියවනේ මම මේ රෙකෝඩින් එක කරන අවස්ථාවේ අපි ඉන්නේ 2025 අවුරුද්දේ. එතකොට දැන් 2019 ඉඳලා උඩට බැලුවාම සමීකරණ ගාන සාපේක්ෂව ටිකක් ලොකු විශාල සමීකරණ ගානක් තමයි එන්නේ. 2012 2018 කියන විෂය නිර්දේශයට සාපේක්ෂව 2019 උඩට තියෙන නව විෂය නිර්දේශයේ අලුත් පේපර් ස්ට්‍රක්චර් එකේ සමීකරණ ගාන පුතේ ලොකුවට එනවා. හරියට බැලුවොත් එහෙම 2012 2018 තිබ්බ සිලබස් එකේ මේ පේපර් ස්ට්‍රක්චර් එකේ සමීකරණ ගාන වගේ දෙගුණයක් එනවා. ගනුදෙනු ආදේශ කරන්න දැන් කෙලින්ම ගනුදෙනු 15ක් විතර එනවා ආදේශ කරන්න. තේරුණානේ? ඒ ගනුදෙනු සමහර ඒවා එන ඡේද තියෙන ගනුදෙනුත් තියෙනවා. එහෙම ඒවා තියෙන. ඉතින් ඒවා ඉතින් අර පරිස්සමට ටික ටික निराකරණය කරගන්න ඕනේ. ඒක ඉතින් අපි ලේසි වෙන්න අපි ඉතින් අර බිඳුවේ ඉඳලා පටන් අරන් ගිහිල්ලා අමාරු තැනින් නතර වෙමු. එතකොට ඒ නිසා තමයි මම 2012 න් පටන් ගත්තේ. 2012 ඉඳලා උඩට ගිහිල්ලා අමාරු තැනින් මම ඔයගොල්ලොන්ව ඔයාලට ඒක ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙන්න මම ඔයගොල්ලොන්ව අමාරු තැනට අරගෙන යන්න ලේසි තැනේ ඉඳලා. හරි ලේසි තැනේ ඉඳලා අමාරු තැනට යන් අපි. හරි එහෙනම් මේක සමීකරණයේ අවසාන ශේෂ ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ ඔයගොල්ලෝ ගන්න මම කියන්නේ මෙතන දැන් වීඩියෝ එකේ ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ හිමිකමේ තීරුව විතරක් ගන්න වෙනවා ළමයි. මොකද මේ අංක දෙකේ හා තිබ්බනේ සුද්ධවත්කම් පදනම මත ලාභය වෙන විදිය. දැන් සුද්ධවත්කම් පදනම මත ලාභය වෙන සූත්‍රයේ පාඩම් නැති දරුවෙක් ඉන්නවනම් දැන් වීඩියෝ එක පෝස්ට් කරලා මේක පාඩම් කරගන්න. හරි ලාභය හෝ අලාභය සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. මේකත් පැහැදිලි කරන්නකෝ. අවසාන සුද්ධවත්කම් කියන පුතේ මේ ඔයාගේ හිමිකම තීරුවේ අන්තිම උත්තරේට අවසාන හිමිකමට. ආරම්භක සුද්ධවත්කම් කියන්නේ ඔයාගේ හිමිකම තීරුවේ උඩම උත්තරේට. අමතර ප්‍රාග්ධනයක් නම් මේ ගානේ තිබ්බේ නැහැ. එහෙනම් අපිට මේක පොඩ්ඩක් දන්න ගලපලා ගන්න වෙනවා. මම පොඩ්ඩක් අටක් ගාලා බලන්න. 180යි 10යි 190යි 190යි 10යි 200යි 200න් එකක් ගියාම 199යි 199න් 12ක් ගියාම 189 187යි මෙතන පහට පහ කැපෙනවා 187යි 1 188යි 188න් 3ක් ගියා 185යි. එහෙනම් ඔයාලට ඉතින් කැලේ එක තියෙනවානේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් 185ක් එනවා පුතේ අවසාන හිමිකම. එහෙනම් අවසාන සුද්ධවත්කම් කියන්නේ හිමිකම් තීරුවේ අන්තිම උත්තරේ. ඒ කියන්නේ 185යි. 185යි ඍණ ආරම්භක සුද්ධවත්කම් කියන්නේ හිමිකම තීරුවේ උඩම උත්තරේ 180යි. එහෙනම් ආරම්භක සුද්ධවත්කම් පුතේ 180යි. ධන ගැනිලි 5යි. ගානේ අමතර ප්‍රාග්ධනය දීමක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි අමතර ප්‍රාග්ධනය 0යි කියලා සලකමු. එතකොට කීයද උත්තරේ? ලාභේ 185න් 180ක් ගියාම 5යි 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 කීයද 10යි. එහෙනම් 10ක ලාභයක් තමයි ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ 2012 A level ගාන සමීකරණ ගාන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අදට මේකෙන් නවතින්නම් මම. එහෙනම් අපි ඊළඟට හම්බෙමු 2013 A level සමීකරණ ගාන හදලා බලමු කොහොමද. ගොඩක් ස්තුතියි.